බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා හිත පහදවාගෙන මේ බුද්ධ ශාසනය ගැන ආදරේ සෙනෙහස ඇති කර ගන්නවා නම් ඒ කෙනා මනුෂ්‍ය ජීවිතේ විශාල ලාභයක් ලැබුවා. ඔන්න ඊට පස්සේ Tamanට යහපතක් ලැබුණාට පස්සේ එයාට හිතෙනවා අනේ මේ ධර්මයේ අනිත් අයටත් ලැබෙනවා නම් හොඳයි. අනිත් අයටත් ධර්මයේ දෙන්න නැත්තම් හොඳයි. අනිත් අයත් ධර්මයට ගන්න නැත්තම් හොඳයි. අනිත් අයත් පාපයෙන් මුදවන්න නැත්තම් හොඳයි කියලා හිතෙනවා එයාට. හැබැයි මේකෙදී නුවණක්කාර වුණේ නැත්තම් තමනුත් ආයේ හිටපු තැනට වැටෙනවා. අනුන් කෙසේ වෙතත් තමනුත් ආයේ පරණ පුරුදු වලට වැටෙනවා. නුවණින් යුක්තව අන් අයට ධර්මයේ දෙන්න ගියේ නැත්තම්. ඒක හොඳට තේරුම් කරලා විස්තර කරන්නම් ඉදිරියට. උපක්‍රමශීලී වෙන්න ඕන. තමන් ධර්මයේ පිහිටන්නත් අන් අයට ධර්මයේ දෙන්නත්. මේ කාරණාව විස්තර කරන්න මං ඉස්සර වෙච්ච දෙයක් කියන්නම්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂයාට පුළුවන් නොයෙක් උපක්‍රම වලින් අන් අයට යහපත සලසවන්න. මීට බොහෝ කාලයකට කලින් අතිශයින් ඈත අතීතයේ මහා බෝධිසත්වයෝ රජ කුලේ ඉපදුණා. ඒ රජ කුලේ ඉපදිලා දැන් රාජකුමාරයා පිරිපුන් යෝන් වියට පැමිණුණා. රාජපුත්‍රයාගේ දක්ෂතා ගැන සතුටු වුණ පිය රජුරෝ පුතාට යුව රජකම දුන්නා. දැන් අවුරුදු 16ක 17ක විතර තරුණ රාජකුමාරයා යුව රජුරෝ. ඒ කාලේ ඒ ප්‍රදේශයේ ඒ රාජ්‍ය තුල මිනිස්සු මොනෝhari කටයුත්තක් කළොත් අපි කියමු අලුතෙන් ගෙදරක් හදනවා නම් බිලි පූජාවක් තියලා දෙවියන්ට බාර වෙලා ඒක කරන්නේ. ඒ වගේම වෙළඳාම යද්දී හොඳින් වෙළඳාමේ ගිහිල්ලා ඉන්න පුළුවන් වුණොත් බිලි පූජාවක් දෙනවා කියලා බිලි පූජා තියෙනවා. දරුවන් නැති අය දෙවියන් වැඳලා දෙවියන්ට එළුවෙක් හරි ගවයෙක් හරි කපලා ඒ ලේ වලින් බිලි පූජාවක් තියෙනවා. මේ විදිහට මිනිස්සු හරියට පව් කළා. පංච දුෂ්චරිතේ තිබ්බා. අර රාජකුමාරයා කල්පනා කළා අනේ මේ මිනිස්සු පව් කරනවා පාපෙන් කොහොමද මේ මිනිස්සු ගලවන්නේ? ඊට පස්සේ ඒකට උපක්‍රමයක් කළා. ඒ තමයි මේ යුව රජුරෝ කළේ. ඒ කාලේ මිනිස්සු ඔක්කොම වඳින පුදන විශාල නුග ගහක් තියෙනවා. ඒ නුග ගහ ගාවට මේ රාජකුමාරයාත් ගිහිල්ලා නුග ගහ වටේ වැඳලා පැදකුණු කළා අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න මොනවද කුටු කුටු ගාලා කියනවා. මේ වගේ විටින් විට අර නුග ගහ ගාවට යනවා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න පස්සේ කාලේ පියාගේ ඇවෑමෙන් රජුරෝ රාජකුමාරයා රජ වුණා. රජ වුණාට පස්සේ ටික කාලයක් යනකොට රජුරෝ රාජ සභාව කැඳෙව්වා. රාජ සභාවෙන් කියා හිටියා පින්වත් අමාත්‍යවරුනි නුඹලාට මතකයිද මා එක්තරා නුග ගහක් ළඟට නිතර ගියා. මතකයි රජතුමනි. මං ඒ ගියේ බාරයක් වෙන්න. ඒ තමයි මං ඒ නුග දේවතාවට කිව්වා මට සුවසේ මේ බරණැස් රාජ්‍යයේ රජකම ලැබීමට ඔබ වහන්සේගේ උපකාර ඕන කියලා. ඉතින් බලන්ට ඇමතිවරුනි මට කිසි කරදරයක් නැතුව මේ බරණැස් රාජ්‍යය ලැබුණා. එහෙමයි ස්වාමීනි ওই නුගගහේ දේවතාවා හරි ආනුභව සම්පන්නයි. ඔබ වහන්සේට අනිවාර්යෙන් බැල්ම හෙළලා තියෙනවා. ඊට පස්සේ කිව්වා හැබැයි
ඇමතිවරුනි දැන් වෙච්ච බාරයක් තියෙනවා ඔප්පු කරන්න ඕන නැත්තම් ඔය දෙවරු කිපුණොත් ඉවරයි. ඒක නම් හැබැයි රජතුමනි බාරේ නම් ඔප්පු කරන්න ඕන. ඔබ වහන්සේ කියන්න අපි දැන් සූදානම් බාරේ ඔප්පු කරන්න. ඊට පස්සේ කිව්වා නේ මම බිලි පූජාවක් දෙන්නයි බාරගත්තේ. බාර උනේ. අනේ හොඳයි දැන් එළුවෝ 100යි ගවයෝ 100යි කුකුළු 100යි අපි ඔක්කොම සූදානම් කරන්න. නෑ. මන් නුග දේවතාවුන් වහන්සේට බාර උනේ මිනිස්සු 1000ක් මරලා ඒ මිනිස්සුන්ගේ බඩවැල් වලින් නුග ගහ උතලා ඒ මිනිස්සුන්ගේ හදවත් ඒ නුග ගහට පූජා කරනවා කියලා. දැන් අර ඇමතිවරු හොඳටම බය වුණා. හැබැයි මං ඒ බාරෙට ගන්නේ යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවද? ඒ හොරකම් කරනවද? වැරදි කාමසේවනය කරනවද? බොරු කියනවද? මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? මේ පංච දුෂ්චරිතේ කරන මිනිස්සු 1000කගේ බඩවැල් තමයි නුග ගහ වටා ඔතන්ට මම බාර උනේ. ඇමතිවරුනි මට ඒ බාරේ ඉක්මනින් ඔප්පු කරන්න ඕන. ඒ නිසා දැම්ම රටේ අනබෙර යවන්න. අද ඉඳලා යම්කිසි කෙනෙක් සත්තු මැරුවොත්, හොරකම් කළොත්, වැරදි කාමසේවනය කළොත්, බොරු කිව්වොත්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් අන්න ඒ වගේ 1000ක් බිලි පූජාවට ඕන වෙලා තියෙනවා. රජතුමාට බාර දෙන්න කියලා අනබෙර යවන්න කිව්වා. පින්වතුනි මේ ලෝක සත්වයා දමනය වෙන්නේ ධර්මයට නෙවෙයි බහුතරය නීතියට බයටයි දමනය වෙන්නේ. දඩ ගෙවන්න වෙයි ජීවිත හානියක් වෙයි කියලා මේ ලෝකේ වැඩිපුරම බලයට තමයි නීතියට පණ රැක ගන්න තමයි දමනය වෙන්නේ. ධර්මයට දමනය වෙන්නේ ඊටමත් අතලොස්සයි. පින්පව් විශ්වාස කරලා දමනය වෙන්නේ අතලොස්සයි. ඊට පස්සේ මොකද උනේ? ඔන්න අනබෙර ගැහුවා අපේ මහරජුරුව අහවල් වනස්පති නුග වෘක්ෂයට දේවතාවා කෙරෙහි මිනිස් බිලි 1000ක් දෙන්න බාරයක් වෙලා තියෙනවා. අද පටන් ප්‍රාණඝාතයේ යෙදෙන කෙනෙක් වෙත්නම්, සොරකම් කරන කෙනෙක් වෙත්නම්, වැරදි කාමසේවනය කරන කෙනෙක් වෙත්නම්, බොරු කියන කෙනෙක් වෙත්නම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙත්නම් ඔවුන්ගේ බඩවැල් වලින් නුග වෘක්ෂයේ වෙලන්ට වෙච්ච බාරේ තියෙනවා. එවැනි කෙනෙක් හිටියොත් වහා රජතුමාට බාර දිය යුතුයි කියලා අනබෙර ගැහුවා. එදා ඉඳලා එකෙක්වත් දැන් සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාමසේවනය කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. 12 යතුන් මුළු බාරාණසියම ඒ රජතුමා ඉන්න තාකල් පංචශීලයෙන් යුක්ත වුණා කියනවා. කය බිඳලා මරණින් මත්තේ රජතුමත් ඒ නගරවැසියන් සියලු දෙනා දෙවියන් අතර ඉපදුණා. පින්වත් මහණෙනි ඒ කාලේ අර බාරය වෙච්ච රජුරු වෙලා හිටියේ බෝධිසත්වයෝ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ කාලෙත් උපක්‍රමයෙන් මිනිස් වර්ගයාට යහපත සැලසුවා. උපක්‍රමයෙන් මිනිස් වර්ගයාට යහපත සැලසුවා. එතකොට අන්න ඒ වගේ උපක්‍රමයෙන් දැන් අපි ගත්තොත් මේ ස්වාමීන් වහන්සේ අම්මට කතා කරන්නේ පුතෙක් අම්මට කතා කරන විදිහට. අපේ ස්වාමීන් වහන්සේ කියලානේ. නමුත් නොදැනීම උපක්‍රමයෙන් අම්මා ධර්මයට එනවා. අම්මා දන් දෙන්න යොමු වෙනවා. ඒක උපක්‍රමයෙන් වෙන්නේ. ඔය පිට රටවල් වල අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ අම්මා කොහොමද පිනට යොමු කරන්නේ, තාත්තා කොහොමද පිනට යොමු කරන්නේ?